Welcome to our YouTube channel. ඉතින් හුඟ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. වැඩත් එක වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අපි අලුතෙන් වීඩියෝ එකක් ගේන්නේ. ඇයි? මේ දවස්වල අපෙන් කෝල් කරලා අහනවා ඇයි මේ වීඩියෝ එකක් නැත්තේ? මොකක් හරි ප්‍රශ්නයක් තියනවද වාහනේ? එහෙම කියලා. ඔව් අනිත් එක දැන් මේ දවස්වල රටේ ප්‍රශ්නනේ. පෝලින්නේ හැමතැනම. ඉතින් තෙල් ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අය EV එකකට මාරු වෙන්න හිතලා තියෙනවා. ඒක නිසා ගොඩක් අය අපිට කෝල් කර කර අහනවා මේකේ මොකක් හරි ප්‍රශ්නයක්ද? මේක හොඳයිද? එයාලට තියෙන එක ගැටලු. ඉතින් අපිට කෝල් කර කර අහනවා. ඉතින් අපි හිතුවා ඒ ගැටලු ටික ඔක්කොම එකතු කරලා වීඩියෝ එකක් ඔයාලට ගේන්න. හරි. අපි අද කතා කරන්නේ මේ වාහනේ මාස 6කට පස්සේ මේ වාහනේ අපි පාවිච්චි කළා. එයාලට මේ හොඳද නරකද කියලා මේ වාහනේ ගැන කියන්න හදන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මේ වාහනේ ගත්තේ ඔක්තෝබර් කවද්ද? ඔක්තෝබර් 22. 22 අපි මේ වාහනේ ගත්තේ. එතකොට ඔක්තෝබර් 22, නොවැම්බර් 22, ජනවාරි 22 නෑ වැරදුනා. ආයි මුලින් ඉඳලා ගන්න. අපි මේ වාහනේ ගත්තේ ඔක්තෝබර් 22. එතකොට ඔක්තෝබර් 22, නොවැම්බර් 22, දෙසැම්බර් 22, ජනවාරි 22, පෙබරවාරි 22, මාර්තු 22ට ගත්තොත් මාස 5ක් වෙනවනේ. ඔව් මාස 5කට ආසන්න මාස 5ක් වගේ වෙනවා අපි මේ වාහනේ අරගෙන. එතකොට අපි බලමු මේ මම දැන්ට කිලෝමීටර කීයක් පැදලාද කියලා. අත් බලමු. නැත්තම් සමහරු බොරු කියයිනේ අපි මේ ස්ටාර්ටින් කිව්වට මේ එච්චර පැදලා නැහැ කියයිනේ. ඒකින්ද ඔයාලට පෙන්නන්නේ මේ පැදපු ගාන. බලන්න අපි දැනට පැදලා තියෙනවා කිලෝමීටර් 10692ක්. හරි. ඉතින් සමහරව අපෙන් ඇහුවා වාහනේ විකුණුවද? එහෙම ප්‍රශ්නත් අහලා තිබ්බා. ඉතින් වාහනේ විකුණුවේ නැහැ. බිසී හින්දා තමයි වීඩියෝ එකක් දාගන්න බැරි වුණේ. ඔය කිලෝමීටර 10000 දැන් අපිත් මේ වාහනේ ගන්න යනකොට ගොඩක් අය අපිට කිව්වා ගන්න එපා කියලා. හරිද? ඉලෙක්ට්‍රික් ගන්න එපා. ලෙඩ එනවා. එක කෑලි නෑ. අරකයි මේකයි කතන්දර ගොඩයි. දැන් ඒ කියපු කට්ටියම අපෙන් වාහනේ ඉල්ලනවා. දැන් ගමනක් යන්න ඕන වුණාම අපෙන් වාහනේ ඉල්ලනවා. මේ වාහනේ දෙන්න බැරි දානවා යන්න. හරිද? තාම නම් කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට වාහනේ. දැන් කිලෝමීටර 10000කට වැඩිය පැදලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ වාහනේ. ඉතින් මේ අපි දැන් හෙට අනිද්දාට තුන්වෙනි සර්විස් එකක් කරනවා මේකේ. මට හිතෙනවා සාමාන්‍යයෙන් ඉතින් අලුත් වාහනයක්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර ලක්ෂ 2-3ක්වත් ගැටලුවක් නැතුව පදින්න පුළුවන් වෙයි කියලා මට නම් හිතෙනවා මේ දැනට මේ තියෙන තත්ත්වෙත් අනුව. එතකොට ඉතින් මම මේක ගනිපු එකේ වාසිය තමයි මට දැන් වාසිය හොඳටම දැනෙනවා. මේ කට්ටිය තෙල් පොලිමේ ඉද්දි අපිට නම් කිසිම පොලිමක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් තෙල් ලීටර් කීයද 15 කීයද මන් දන්නේ නැහැ වාහනයකට දෙන්නේ 15යිද කොහෙද දෙන්නේ. ඉතින් ඒ තෙල් ලීටර් 15 ගහගෙන එයා සතියකට එකපාරක් යන ගමන අපි එක දවසින් මේක පැය 6ක් charge කරගෙන යනවා. ඉතින් මේ අනිත් එක තමයි මේකේ දැන් අපි ගත්තේ normal charging එකනේ. මේකේ fast charging එකත් ඇවිල්ලා තියෙනවා. ඒකේ වීඩියෝ එකක් අපි දාලා තියෙනවා. ඒක වෙන්නේ ලක්ෂ 58යි. ඒකේ range එකත් පොඩ්ඩක් වැඩි. මේක 220යි, ඒක 260යි. ඔයාලට ඉතින් ඒකට යන්නත් පුළුවන්. අනිත් ඉතින් EV ගැන කතා කරනකොට බජට්ම තියෙන වාහනේ තමයි අපිත් ගත්තේ. මේක ලක්ෂ 47යි. වෙන මාකට් එකේ මේ වගේ වාහනයක් ගන්න නැහැ. ඉතින් තව වාහන වර්ග තියෙනවා ගොඩක්. ඉතින් ඔයාලත් හොඳ වාහනයක් බලලා ඔයාලා තීරණය කරන්න. එක එක්කෙනා කියන කතා මේ අහන්න යන්න එපා. ඔයාලට හොඳයි කියන වාහනයක් ගන්න. අනිත් එක මෙහෙමයි ගන්නකොට මේ වගකීමක් තියෙන කම්පැනි එකකින් ගන්න. ඒක විශේෂයෙන් මතක් කරනවා. මොකද ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන වලට උනේ ඒකනේ. අන්තිමට ගෙන්නුවා අන්තිමට කම්පැනියවත් නැහැ. ඔයාලා මේක දාන්න ඔයාලා දන්නවා ඇති මේක ගෙන්නන්න ඉතින් බ්‍රවුන්ස් එකෙන්නේ. බ්‍රවුන්ස් කියන්නේ මේ අවුරුදු 150ක් තිබිච්ච කම්පැනි එකක් හෙට අනිද්දා නැති වෙයි කියලා අපිට හිතන්න බෑනේ. ඒකින්ද තමයි අපිත් මේක බය නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව පර්චේස් කරේ. හරි තව මේ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේකේ මේ කඳු අදින්න පුළුවන්ද ලොකු ලෝඩ් එකක් ගහන්න පුළුවන්ද
දැන් මේකේ මෝටර එකක් නේ තියෙන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. මෙහෙමයි. කඳු අඳින්න පුළුවන්. හරිද? ඕන කන්දක් අදින්න පුළුවන්. හැබැයි අපි යන ස්පීඩ් එකත් එක්ක මේකේ බැටරිය යූස් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ලෝඩ් එකටත් එහෙමයි. අපිට ඕන ලෝඩ් එකක් ගහලා වාහනේ අදිනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි බැටරිය යූස් වෙන ප්‍රමාණය ගොඩක් වැඩි. අපි හිතුවට අපි සාමාන්‍යයෙන් පෙට්‍රල් වාහනයක වුණත් ලොකු ලෝඩ් එකක් ගහන් යනකොට පෙට්‍රල් යූසේජ් එක වැඩි. දන්න අය දන්නවා ඇති. දන්නේ නැති අය තමයි ගොඩක් මහන්නේ. ඒ වගේම තමයි මේකෙත් මේකේ ඕන 6 දෙනෙක් 7 දෙනෙක් වුණත් යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වාහනේ අදිනවා නැගලා කරෙන් හරි වාහනේ යනවා. අපිත් ගිහින් තියෙනවා වාහනේ මේ ස්පීඩ් ඒව අඩු වෙන්නේ නැහැ. වාහනේ යනවා. හැබැයි බැටරිය යූස් කරන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? කන්දක වුණත් උපරිම ස්පීඩ් එකෙන් යන්න පුළුවන්. 60ට 70ට වුණත් යන්න පුළුවන්. හැබැයි අපේ පදින කට්ටිය දන්නවා බැටරිය දැන් මේක රේන්ජ් එක 220ක් වෙනවනේ. එතකොට ඒ 220ම යන්න බෑ කවදාවත්. ඔය ලෝඩ් එකයි කඳුයි ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ ඒක තමයි. ඉතින් මම මේ වාහනය ගන්න හේතුව තමයි ඔයාලා දන්නවා ඇති මීට කලිනුත් මේ වගේම තෙල් පෝලිං යුගයක් ආවා. එතකොට අපිටත් තිබ්බේ පෙට්‍රල් වාහන දෙකක් කොහොම හරි ඒ වාහන දෙකත් අපි විකුණුවා තෙල් නැති නිසා. හරිද? ඊට පස්සේ අපි ඉලෙක්ට්‍රික් එකක් ගන්න තීරණය කරා. ඉතින් දැන් මට හිතෙනවා මම ගත්ත තීරණය හොඳයි කියලා. හරිද? ඉතින් මට තෙල් පොලිමේ ඉන්න දෙයක් නැහැ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක පැය 6ක් charge කරගත්තා. පෙට්‍රල් වලටත් වඩා අඩු කොස්ට් එකක් යන්නේ. මගේ ගමන මට පාඩුවේ නිදහසේ යන්න පුළුවන්. පස්සල වීඩියෝ කරනකොට ගොඩක් අය මට බැන්නා. ඕවා වැඩක් නැහැ කුණු ගොඩවල් ගන්න එපා. ජපන් වාහනයක් ගන්න මොනවද සෙල්ලම් බඩු වගේ. එහෙමයි කියලා. ඉතින් මේ මට නම් සෙල්ලම් බඩුවක් වගේ නෙවෙයි. ජපන් වාහනයක කොල්ටියම තියෙනවා. මම කතා කරන්නේ මම පැදලා මේ වාහනය ගැන BMW E7 එක ගැන මගේ අත්දැකීම. හරිද? අනිත් EV වාහන ගැන අත්දැකීමක් මට නැහැ. ඉතින් මේ ඒවත් හොඳ ඇති මම දන්නේ නැහැ. ඒවත් ඔයාලා ඒ වගේ වාහනයක් ගන්නවා නම් අනිවාර්යෙන් පැදපු කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලලා ගන්න. මමත් මේකේ YouTube එකේ තියෙන වෙන රටවල් වල තියෙන රිවිව් බලලා තමයි ගත්තේ. මේ ඒ කට්ටිය දාන වීඩියෝස් බලලා. ඉතින් මේක හොඳ සෑහෙන හොඳ ප්‍රතිචාර තිබ්බ හින්දා තමයි මම මේ වාහනේ ගත්තේ. නැතුව නිකම්ම නෙමෙයි කවුරුවත් ගන්න එපා කියපු කට්ටිය තමයි හිටියේ. මම කියන පළියටවත් ඔයාලා ගන්න එපා. ඔයාලම තීරණය කරලා බලලා ඔයාලා වාහනයක් ගන්න. ඉතින් බැනපු අයට ඉතින් කියන්න තියෙන්නේ ඉතින් මේ දැන් ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ කියලා තමයි අහන්න තියෙන්නේ. දැන් තෙල් මේ පෙට්‍රල් වාහන වල වතුර ගහන් යන්න තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේකේ බැටරිය ගැන ගොඩක් අය අහනවා. ඉතින් බැටරිය ඉතින් දැනට නම් ගැටලුවක් නැහැ. බැටරිය චෙක් කරා බැටරි රිපෝට් එක හොඳයි. එහෙම ඉතින් තමන්ගේ පාවිච්චිය අනුව තමයි ඉතින් බැටරියක් උනත් සවුත්තු වෙන්නේ. ඕනම දෙයක බැටරිය එහෙමයි. ඉතින් ෆෑන් ෆෝන් එකක බැටරියක් ගත්තත් තමන්ගේ පාවිච්චිය අනුව තමයි මේ ඒක ඉක්මනට සවුත්තු වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අපෙන් අහපු ප්‍රශ්න වලට තමයි අපි මේ උත්තර දුන්නේ. මේ ඉතින් අපි මේ වාහනේ ප්‍රොමෝෂන් කරන්නෙත් නැහැ. අපි මේක සේල් කරන්නෙත් නැහැ. ඉතින් මේ ඔයාලට පුළුවන් මේ වාහනේ ගැන වැඩි විස්තර දැනගන්න ඉන්ටර්නෙට් සර්ච් කරලා ඉන්ටර්නෙට් එකේ තියෙනවා බ්‍රවුසර් එකේ නම්බර්ස්. ඉතින් ඒවට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඔයාලට වාහනයක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩක් දවස් බලාගෙන ඉන්න ඕනෙත් නෑ වාහනේ ගන්න. සතියක් ඇතුළත වාහනයක් ගන්න පුළුවන් කියලා කිව්වා. ඔව් මේ අනිත් එක මේ ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අපේ WhatsApp නම්බර් තියෙනවා. මේ අපි මේ පුළුවන් විදියට මේ යාලට උත්තර දෙනවා. මේ ඔයාලට මැසේජ් කරන්න හරි ඔයාලට කතා කරන්න හරි අපි පරක්කු වුණොත් අපි චුට්ටක් මේ දවස්වල බිසි වෙලා හිටියේ. ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් පුළුවන් විදියට හැමෝටම රිප්ලයි කරා. මග ඇරුණු අයත් ඉන්නව ඇති. මොකද මැසේජ් ගොඩක් එනවා රිප්ලයි කරගන්න අමාරුයි. මේ පුළුවන් විදියට හැමෝටම උත්තර දුන්නා. ගොඩක් ඔයාලා අහන ගොඩක් ප්‍රශ්න වලට අපේ YouTube channel එකේ උත්තර තියෙනවා. පොඩ්ඩක් ඒක සර්ච් කරලා අපේ YouTube channel එක බලලා අපි කියපු නැති දෙයක් තියෙනවා නම් අහනවා නම් වඩා හොඳයි. මොකද හැම එකටම රිප්ලයි කරගන්න අමාරුයි. කෝල්ස් එනවා ගොඩක්. කෝල්ස් වලට ආන්සර් කරගන්න අමාරුයි. ඔයාලට මොන හරි වැරදි දෙයක් කිව්වනම් සමා වෙන්න. එහෙම නැහැ රිප්ලයි කරනවා. එහෙම ලොකු කමක් නැහැ.
මේ වෙලාවක් නැති ගම තමයි තියෙන්නේ. ඉතින් මේ අපි කියන්නේ මේ වාහනේ ගන්න කෙනෙක් ඉන්නවා නම් මේ EV එක ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා ඔව් නම් දැන් මේ අද කාලේ හැටියට අපි ගත්ත හොඳම තීරණය තමයි EV එකට මාරු වෙච්ච එක. මොකද මේ තෙල් පෝලිම් වල ගොඩ සෙනග ඉන්නවා මේ සමහර අයට අපි මේ ජොබ් එකට යද්දී අපේ ස්ටාෆ් එකේ අයට මේ තෙල් ප්‍රශ්න නිසා මේ රාජකාරියට එන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ අපි නම් මේ වාහනේ දිනපතා මේ ජොබ් එකටත් යනවා. අපේ වැඩ කටයුතුත් දෛනික ඔක්කොම වැඩ කටයුතු මේ වාහනයෙන් කරගන්නවා. ඉතින් අපි හිතන්නේ අපි අනාගතය වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක් කියලා මේ EV මේ බ්‍රවුන්ස් එකේ BMW E7 එක ගත්ත එක. ඔව් දැන් සමහර කට්ටිය කියනවා දැන් මේක මේ කුණු ගොඩට දාන්න වෙන්නේ කියලා. මේ ඇයි මේකේ ෆාස්ට් චාර්ජින් නැහැනේ. දැන් ෆාස්ට් චාර්ජින් එකක් හඳුන්වලා දීලානේ අපිට නම් ඔයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට ගන්න මේ වාහනේ ගන්නකොට. දැන් මට මේකෙන් කිලෝමීටර් 220ක් යන්න තැනක් නැහැ ඇත්තටම. හරිද? මට දවසකට යන්න වෙන්නේ කිලෝමීටර් උපරිම 30ක 50ක 60ක රේන්ජ් එකක්. හරිද? ඔයාලා දුර දුවන කෙනෙක් නම් ඉතින් ෆාස්ට් චාර්ජින් එක වාහනයක් ගන්න. මට නම් මේකේ ෆාස්ට් චාර්ජින් නැහැ කියලා කිසිම ගැටලුවක් නැහැ. හරිද? අපි දිනපතා වැඩට යන්න එන්න. එතකොට මේ දරුවන්ගේ මේ පන්ති වලට යන්න ඒ වගේ වැඩවලට තමයි අපි මේ වාහනේ ගත්තේ. ඕ නැත්තම් මම නැතුව හැමදාම කොළඹ යන මනුස්සයෙක් නෙවෙයි. කොළඹ නෙවෙයි, ගියත් ඉතින් මේක එක්ක යන්නේ මේකේ සර්විස් එකට විතරමයි කොළඹ යන්නේ. ඒක නිසා මට කිසිම ගැටලුවක් නැහැ. ඒ කොළඹ ගියත් ඉතින් මේක සාමාන්‍යයෙන් පැය 3කින් 3මාරකින් charge වෙනවා. ඉතින් පැයක් ඒ කාලේ වටිනායත් ඇති. අපිට නම් පැය 3ක් 3මාරක් කියන්නේ මහ ලොකු වටින කාලයක් නෙවෙයි. ඉතින් මට මේක charge කරගෙන එන්නේ ඒ කාලෙදි පුළුවන්. හරිද? සමහරු මේක charge කරන්න බෑ වගේම කතා කරනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා trip එකක් ගියත් මේකෙන් යන්න පුළුවන්. අපිට යන්න බෑ. busy හින්දා යන්න විදියක් නැහැ. නැත්නම් යන්න අපි plan කරලා තිබ්බේ. trip එකක් වුණත් ඔයාලා plan කරලා ගොඩක් අය මේ වාහන පාවිච්චි කරන අය මම දැක්කා මේ ලොකු ට්‍රිප් ගිහිල්ලා තියෙනවා කිලෝමීටර 10000 ට්‍රිප් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දැන් ගැටලුවකුත් නැහැනේ charge කරගන්න ඕන තැනක මේ පුළුවන්. පුළුවන්. හැම ගොඩක් තැන්වල දැන් charging port තියෙනවා මේ වාහනේට. ඒ හින්දා දැන් ඔයගොල්ලන්ට මේ ගැටලුවක් වෙලා තිබුණා charging ප්‍රශ්නෙත් දැන් එහෙම නැහැ. මේ ඒ කියන්නේ බැටරි වලටත් බය වෙන්න දෙයක් නැහැ. අවුරුදු 10ක warranty එකක් තියෙන හින්දා 40 මේ ලක්ෂ 47කුයි වෙන්නේ. ඉතින් මේ හිතනවා ඒ ගානට මේ ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන් වෙයි කියලා. මෙහෙමයි මමත් කියන්නේ දැන් මේක අවුරුදු 10ක් පැදලා කුණු කොටට දැම්මත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔකට බණී අනිවාර්යෙන්. හරිද? මම කිව්වා කියලා. හරිද? සාමාන්‍යයෙන් අවුරුදු 10කට ලක්ෂ 4මාරයි වෙන්නේ. ලක්ෂ 4.7යි වෙන්නේ. 4මාරක් වෙන්නේ. ඔව් 4.7යි වෙන්නේ අවුරුද්දකට. ඔක මාසෙකට බෙදලා බැලුවොත් රුපියල් 40000ක් වගේ ගාණක් වැටෙන්නේ. හරිද? ඉතින් මේ අපි පෙට්‍රල් එකක් ගත්තත් ඉතින් මේ පොඩ එනකොට පෙට්‍රල් එකක් ගත්තොත් අපි පෙට්‍රල් ගහන්නම 40000ට වඩා වියදම් කරනවනේ. හරිද? එතකොට මේකේ සාමාන්‍යයෙන් charge කරන්න යන වියදම අපි දැම්මනේ. ඕක අඩු කරත් ලීස් එක ගෙවන් ගිහිල්ලා මේක විසික් කරත් මේ මට නම් ලාභයි. මම කියන්නේ මට දැනෙන විදියට. හරිද? සල්ලි වටිනවා. ඒ වුණාට ඉතින් පෙට්‍රල් වාහනයක නඩත්තු වියදමයි ඒ සියලු දේවල් බැලුවම මේක ලාභයි. දැනට ඔන්න මේ මාස අපි 5ක් පැදලා කිලෝමීටර් 10000 ගාණක් පැදලා ඕක තමයි අපේ එක්ස්පීරියන්ස් එක. ඔන්න මේ දාන්න කියලා තිබ්බ ගොඩක් ඔස්තාර්ලා කලින් මේ ඔක මාස 3ක් පැදලා කියන්න කියලා ඔන්න මාස 3කිනුත් වීඩියෝ එකක් දැම්මා. හරිද? ඔන්න දැන් මාස 5කිනුත් දැම්මා. ආයි කියන්න අවුරුදු 2කින් පැදලා අවුරුදු 2කිනුත් පැදලා අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා. මෙහෙමයි අවුරුදු 2ක් පද්දිනකොට ලෙඩෙයි. මේවා මේ මොනවද මේ අර ඔව් ඒනකොට අපිට අපි බලමු බ්‍රවුස් එකෙන් අපිට කොහොම ප්‍රතිචාරයක් දක්වනවද කියලා. අපි බලමු මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට බලමු මේ ලෙඩෙන්නේ නැති වාහනයක් තියෙනවා. ඒක කියන්නේ ඒක මම ඉස්සෙල්ලාම ගන්නවා. මේ ජපන් වාහනවල ලෙඩෙන්නේ නැහැ කියලා කියනවනේ. ඔය ඉස්සරහ වාහනේ මේ තියෙන්නේ ජපන් වාහනයක්. ජපන් වාහන පදින්නේ නැහැ කියන කට්ටියට පෙන්නන්නේ මට වාහන තියෙනවා කියලා පෙන්වන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ ජපන් වාහනයක්. ඉතින් මේ ඊයේ පෙරේද ඔකේ ඩ්‍රම් අතරේ බ්‍රේක් ඩිස්ක් ගිහිල්ලා රුපියල් 60000ක් විතර ගියා. ඉතින් මේ ඔන්න ඔකයි කතන්දරේ. කියන්න ඕන ටික ඉතින් කිව්වා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවතත් මේ වැදගත් වෙන වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා. එඩිට් කරලා දාන්න වෙලාවක් නැහැ. මේ වැදගත් වෙන වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු නේ. ඔව්. හරි. එහෙනම් අපි ගිහින් එහෙනම් අපි ගිහින් එන්න.